learn about the letter X. අනේ මේ මොකද මේ? උදේ පාන්දරම කෑ ගහන්නේ පිස්සු හැදිලාද? මන් දැන් X-Men ටීම් එකේ වීරයෙක්. මොකද්ද? X-Men අයියනේ දන්නේ නැද්ද? නෑ මන් දන්නේ නෑ. ඒක දන්නේ නැත්නම් වැඩක් නෑ අනේ. මන් දන්නේ සුපර්මෑන් ගැන විතරයි. අයියෝ. සුපර්මෑන්. එතකොට ඔයාගේ ටීම් එකේ ඉන්නේ කොහෙද? මගේ ටීම් එකේ ඉන්නේ මේ. Good morning, kids. Good morning teacher. Teacher, මේ ෂන් මොකද්ද මන්දාලු ටීම් එකකට එකතු වුණාලු. Oh, what is that? මොකද්ද මේ X-Men කියලා ටීම් එකක්. X-Men? මැටි X-Men නෙමේ X-Men. මොකද්ද කිව්වේ? මැට්ටි? ඉන්නෝක හොඳ වැඩක් කරන්න මං. පුතා, ඔයා ඒ ටීම් එකට ගියේ අද මම උගන්වන්න හදන අකුර නිසාද? මොකක්ද අද උගන්නන අකුර? ටීචර්, letter X නේද අද උගන්වන්නේ? මේ ටියු ඇයි? මේ මට ආයෙත් letter F අකුර ඉගෙන ගන්න හිතෙනවා වගේ. ඊ මොකද? ඇයි ඉතින් ඔයාගේ පුරුද්ද? ෆ්‍රොග්. පනින එක. අනේ ටීචර් මේ බලන්නකෝ. සද්ද නවත්තන්න. හරි. දැන් කියන්න බලන්න මේ අකුර මොකක්ද කියලා. ටියු ඔයාම කියන්න මං ඕක කියන්නේ නෑ. ටීචර්, letter X. Very good. Letter X. Letter X. Letter X. මේක මම කියන්නම්. කියන්න ඉතින්. ටීචර්, this is capital X or uppercase X. Yes, capital X or uppercase X. Capital X or uppercase X. ටියු කියන්න බලන්න. This is simple X or lowercase x. Very good. Simple X or lowercase X. Simple X or lowercase X. So tell me, what the sound of the letter X is? Sound of the letter X is... Can you make the letter sounds? I can show you how. What letter shall we learn? Let's find out now. Let's learn about the letter X. This is a capital X. This is a simple X. You know how the X looks now. Let's make the letter X sound. X is for xylophone. X is for X-ray. X is in X. X is in fox. X is in six. X is in wax. You know some X words now. Let's make the letter X sound. X is in box. X is in taxi. X is in saxophone. X is in fax. X is in galaxy. X is in fix. You know some X words now. Let's make the letter X sound.
letter X. මොකද වෙලා තියෙන්නේ? මොකක් හරි ලෙඩක් හැදිලාද? ඔන්න මං ටීචර්ට කියනවා හොඳද? ටීචර් මේ බලන්න ෂාන්. ඒ පාර මොකද? මොකක්ද පුතා උනේ? නෑ ටීචර් මම මේ letter X වල sound එක කිව්වා. Okay, tell me what the sound of the letter X is. Sound of the letter X is Very good. Sound of the letter X is X. නිකන් ඉන්න ෂාන් කරදර නොකර කොකාට වාරයක් එනවනම් තීත්‍යයටත් වාරයක් එනවනේ. කොකාට ඉංග්‍රීසියෙන් කියන්නේ crane. crane. එතකොට තිත්තයා. තීත්‍යයට ඉංග්‍රීසි වචනේද? ඔව්. තීත්‍යයට ඉංග්‍රීසියෙන් කියන්නේ ෂන් කියලා. ෂන්. එහෙමද බලමුකෝ තිත්තයාගේ වැඩ කොහොමද කියලා. හරි බලමුකෝ තීත්‍යෝ. ළමයි, අපි දැන් letter game එක පටන් ගමු. Yeah, letter game. මේකට ඉංග්‍රීසියෙන් කියන නම කවුද දන්නේ? මේක මම දන්නවා. ඒ වුණාට මතක් වෙන්නේ නෑනේ. මටත් මතක් වෙන්නේ නෑනේ. සිංහල නම නම් දන්නවා. ඒත් ඉංග්‍රීසියෙන් කියන නම දන්නේ නැහැ. සිංහලෙන් කියන්නේ X-ray කියලානේ. ඔව්, ඒ වුණාට ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. කවුරුත් දන්නේ නෑ වගේ. So here is the answer. X-ray. 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 ඉංග්‍රීසියෙන් කියන්නේත් X-ray කියලානේ. ඔව්නේ. ටීචර් අපේ ගේ ඉස්සරහා ගෙදර ඉන්න අයියා දවසක් මට කිව්වා මගේ ඇඟ හරියට X-ray එකක් වගේ කියලා. X-Men ටීම් එකට ගන්න ඇත්තේ ඔයාගේ ඇඟ X-ray එකක් වගේ නිසා වෙන්න ඇති. අනේ මේ ඔයාගේ වැඩක් බලා ගන්නවද මිස් ෆ්‍රොග්? මේකත් කියන්න බලන්න. ටීචර් ඔකට කියන්නේ wax කියලා. නැහැ පුතා, පොරවට ඉංග්‍රීසියෙන් කියන්නේ wax නෙමෙයි. අනේ ටීචර් මං අහලා තියෙන්නේ wax කියලා. wax කියන්නේ ඉටිවලට. එතකොට ටීචර් පොරවට කියන්නේ? ටියු දන්නෙත් නැද්ද? ටීචර් ආන්සර් එක X නේද? Yes. X. 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 හරි. X කියන්නේ පොරවට. මං හිතුවේ wax කියලා. X. X කියන්නේ පොරවට. දැන් මේක කියන්න බලන්න. අයියෝ සුළු දෙයක්නේ. මමත් මග බලා උන්නේ ඔය වගේම පින්තූරයක් දීවිද කියලා. ටීචර් ඕකට කියන්නේ ටැක්සි කියලා. පිසුව වැඩි වෙලාද කොහෙද? Yes. Taxi. Taxi. ටැක්සි. Taxi. Taxi. අපේ වාහනේ හදන්න දුන්නම අපි යන්නේ ටැක්සි වල. අපේ තාත්තා ටැක්සියක් බුක් කරනවා. ටැක්සි එනවා. ගිය ළඟටම ටැක්සි නැග්ගා ගමන ගියා. මෙන්න ඊළඟ පින්තූරය. ඕකෝ මන් දිහා බලලා hina වෙන්නේ. ඔයාගේ පින්තූරයක් කොහොමද ටීචර්ගේ අතට ගියේ? මොකක්? මන් නරියෙක් වගේද පේන්නේ? අනේ නෑ. ෆොක්ස් කෙනෙක් වගේ. අනේ යන්නේ නරිච්චි. මේ ඔයා අර පින්තූරේ ගත්ත ටැක්සි යන ගමන්ද? ටියු ඔන්න මන් තරහ වෙනවා ඔයත් එක්ක. කෝ උත්තරය කියන්න. ටීචර් ෆොක්ස්. Yes. Fox. Fox. ෆොක්ස්. ෆොක්ස්. Fox. Fox. ෆොක්ස් කියන්නේ නරියා. නිකන් ඉන්න ටියු. ටීචර් ලෙටර් X වලින් පටන් ගන්න වචන අඩුයි නේද? ඔව් ටියු. letter X ගොඩක් දුරට මැදක හරි අගට හරි තමයි තියෙන්නේ. letter X වලින් පටන් ගන්න වචන අඩුයි. Next challenge. ටීචර් box. Very good. Box. 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 මේ ටියු ඒ පාර මොකද? අර පින්තූරේ තිබ්බ පෙට්ටිය ඇතුලේ මොනවද දන්නේ තියෙන්නේ නේද? What's in the box? What's in the box?
There's a fox in the box. Fox. Fox. La 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 la, cute fox. Box. Fox. What's in the box? What's in the box? There's an X in the box. X. X. La 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 la, small X. X. 6. What's in the box? What's in the box? There are 6 eggs in the box. 6 eggs. 6 eggs. La 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 oh. 6 baby dinosaurs. It's the sound of X. X. Box. Fox. Hey, frog? හූ ඒක ලෙට X එන වචනයක් නෙමෙයි හූ. නෑ තමයි ඒක ඔයාට කියන වචනයක් ගෙම්බී. letter X වලින් තව වචන කියන්න බලන්න. Wax. Yes, wax. Wax. Teacher X. ඒක කලින් කිව්වා. එහෙනම් නොකියපු එකක් කියන්නකෝ ඔයා. 6. Teacher, 6. Yes, 6. 6. Teacher facts. Yes, facts. Facts. Mate, you exit please. Teacher, exit. 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 Shan, මොකද ඔය කරන්නේ? අනේ ටීචර් පොඩි බඩගින්නක් ආවා. දැන් එහෙනම් ළමයි කෑම කන්න. වෙලාවට බෙල් එක ගැහුවේ. ඇයි? නැත්තම් ඔයාට හොඳට බැනුම් අහගන්න තිබුණා. පොඩි බඩගින්නක් ආවානේ. බඩජාරියා. ගෙම්බි. ෆොක්ස්. පාත්තයා. මට හොඳට බඩගිනි. බඩකින්නම් කෑම කමු. ටීචර් ගැලක්සි කිව්වහම එක් අකුර එනව නේද? ඔව් පුතා, galaxy. Galaxy. ටීචර් ඔක්ස් කියන්නේ ලෙට X තියෙන වචනයක් නේද? ඔක්ස් කියන්නේ කාටද ටීචර්? ඔව්, ox කියන්නේ ගවයින් වර්ගයක්. එයාලා හරි විශාල ගව වර්ගයක්. ඔක්ස්. ඔක්ස්. ටීචර් මික්ස්. Yes, mix. Mix. ටීචර් මික්ස් කියන්නේ මිශ්‍ර කරනවා කියන එකට නේද? ඔව් පුතා, mix කියන්නේ මිශ්‍ර කරනවා කියන එක. එතකොට ටීචර් ටැක්ස් කියන්නේ? tax කියන්නේ බදු කියන එකට. ඒක තමයි අපේ තාත්තා හැමතිස්සෙම ටැක්ස් ගාන්නේ. ඔයාලගේ තාත්තා ට්‍රැක්ටරයක් අරගෙන ඇති. ඒකේ සද්ද වෙන්නේ නැති ටැක්ස් කියලා ඇහෙන්නේ. අනේ මේ යන්න අපිට හොඳ කාර් එකක් තියෙනවා හරිද? අපිට ට්‍රැක්ටර් වල යන්න ඕනේ නෑ ගෙම්බි. ළමයි, අපි දැන් කතන්දරය අහමු. අදත් ලස්සන කතන්දරයක් කියන්න ටීචර්. Story time! Princess Xenia and her xylophone. Princess Xenia and her little brother Prince Xeno live in a palace in the magical land of Salapa. One day, they find a big golden egg in the garden. They sit around it. The egg cracks after some time. A baby dragon comes out of it. Xeno starts crying. Xenia runs inside the palace and comes back with her xylophone. Then she plays a sweet song on the xylophone. The baby dragon falls asleep. Xeno and Xenia jump with joy. Capital X. Simple X. Capital X. Simple X. Letter X. ෂා මටත්තර කුමාරිකාවට වගේ සයිලෆෝන් එකක් තිබුණ නම් සයිලෆෝන් නෙමේ අනෙක් සයිලෆෝන්. ඉතිං අනේ සයිලම
අප්පෝ එපා එපා ඕක නම් කියන්න එපා. මිස් නරිච්චි ඔයා මගේ වැරදිමයි හොයන්නේ නේ. ඒ පාර අලුත් එකක් මිස්. What is the name of the princess in that story too? ප්‍රින්සස් සීනියා. ෂාන් කියන්න බලන්න එක් අකුර ශබ්ද කරන විදිහත් එක්ක කුමාරිකාවගේ නම. සීනියා. Good. කුමාරිකාවගේ මල්ලික් සීනෝ එයත් හරිම හොඳයි නේද? ඔව්. සීනෝ. ප්‍රින්ස් සීනෝ. දැන් ඔයාලගේ homework පෙන්නන්න. Both of you doing well. ටීචර් අපේ යාළුවෝ ගොඩාක් චිත්‍රයවල තිබුණ නේද? ඔව් ගොඩක් එවලා තිබුණා. ටීචර් අනේ තෝරගත්ත චිත්‍රය පෙන්වන්නකෝ. මේක අපිට එවලා තියෙන්නේ සහස් නිතුවර grade 4 ඔලගංකන්ද primary school Kegol 8 years old. හරි ලස්සනට ඇඳලා. හරි ලස්සනට පාටත් කරලා. අපි ඔයාට සුබ පතනවා. අපෙන් සුබ සුබ පැතුම්. පැතුම්. හොඳට ඉගෙන ගන්න. දැන් homework අහගන්න. ඊළඟ දවසේ එනකොට පොරවක් ඇඳලා ලස්සනට පාට කරලා ඊට යටින් පොරවට ඉංග්‍රීසි නම ලියලා අරගෙන එන්න. අපේ පන්තිය බලන අපේ දුවලා පුතාලත් පොරවක් ඇඳලා ඒකට ඉංග්‍රීසි නම ඊට යටින් ලියලා අපිට එවන්න WhatsApp කළොත් ඉක්මනට ලැබෙනවා. ටීචර් නිර්මාණය වන්න ඕන ලිපිනය කියන්නද? කියන්න ටියු. ඔව් ඉස්සලා සිංහලෙන් නිෂ්පාදක ටියුෂන් හඬ කැවීම ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 WhatsApp අංකය තමයි 0715750 මේ මිස් ඔයා දැන් ඉංග්‍රීසියෙන් කියන්න. The producer, tuition, dubbing unit, Sri Lanka Rupawahini Corporation, Colombo 7, and our WhatsApp number is 07157509000. Okay kids, we are going to stop today's class. Catch you on next day. Goodbye. Goodbye, Goodbye, teacher. teacher. Goodbye kids. මේ යාළුවනේ ඔයාලට එක්ස්රේ එකක් අඳින්න හිතුනොත් මෙන්න මේ ශන්දිහා බලාගෙන අඳින්න හොඳද? ඒ මොකද ඔයා ඒ කිව්වේ? මිස්ටර් එක්ස්රේ. නවතින්නයි කිව්වේ ටියෝ. I just have one question. Did you study well today? If so, I am very happy. We are good children, have a lot of fun, have a lot of fun, have a lot of fun. We are good children, have a lot of fun in our school. Everyone comes to our school, our school, our school. Everyone comes to our school. Let's be good kids. Few studies in my class, in my class, in my class. Few studies in my class. We are friends. Shan studies in my class, in my class, in my class. Shan studies in my class. We are friends. Let's study well in our class, in our class, in our class. Let's study well in our class. Let's study well. All sons and daughters, come and watch our program next day.